ජයග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්නවලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් යාළුවනේ. අද කාලේ මිනිස්සුන්ට ජීවත් වෙන ලෝකේ ලස්සන දකින්න ගොඩක් මග ඇරෙනවා. මිනිස්සු විසින් හදාගත් ලෝකය තරංකාරීත්වය එක්ක එකිනෙකා පරයන්න උත්සාහ කරමින් ඉන්න අතර වර්තමානයේ අපේ සතුට රැඳිලා තියෙන්නේ තවත් කෙනෙකුට වඩා ඉහළට යාමෙන්. ඇත්තට මිනිස්සුන්ගේ හිත් වලින් දැන් ගොඩක් දුරට මනුස්සකමට වඩා අයහපත් වෙන ගති ලක්ෂණ පෙන්눔 කරන කාලයක අපි ජීවත් වෙන්නේ. තරංකාරී ලෝකේ ඊර්ෂ්‍යාව කියන්නේ දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් අද අපි කතා කරමු ඊර්ෂ්‍යා කරන කෙනෙක් අපි එක්ක හිටියොත් හඳුනගන්නේ කොහොමද කියලා. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න. ඊර්ෂ්‍යා කරන අයව හඳුනගන්න පුළුවන් සමහර ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ හැම වෙලාවකම එකම විදියට පෙන්නුවත් මේ හැමෝම ඊර්ෂ්‍යා කරන අයම කියලා කියන්න අමාරුයි. ඒත් මේ ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් නිතරම පෙන්වනවා නම් ඒ අය ගැන ටිකක් ඔබ සැලකිලිමත් වෙන එක හොඳයි. ඊර්ෂ්‍යාකාර මිනිස්සු නිතරම ඔබේ සාර්ථකත්වය අව탁සේරු කරමින් ඔබ යම් දෙයක් ජයග්‍රහණයක් ලැබුවාම ඒක සුළු කොට තකන හෝ ඒ ගැන නරක විදියට කතා කරනවා. උදාහරණයක් විදියට ඔයාට වාසනාවට තමයි ඒක ලැබුණේ. ඒ වගේම ඕක එච්චර වටින්නේ නැහැ. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඔබෙන් පොඩි වැරද්දක් වුණත් ඒක හැමෝටම පේන විදියට ලොකු කරලා පෙන්නනවා. ඒකෙන් ඔබේ ආත්ම විශ්වාසය බිඳ දමන්න උත්සාහ කරනවා. ඔබේ අඩුපාඩු ඉස්මතු කරමින් ඔබට මානසික ලෙස හිංසා කරන්න බලනවා. ඊර්ෂ්‍යාකාර මිනිසුන් නිතරම ඔබ එක තරඟ කරනවා. ඔබ අලුත් දෙයක් කළාම ඒක ඉක්මනින්ම ඔවුන් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන්ගේ ජයග්‍රහණ ගැන ඔබගේ ජයග්‍රහණ වලට වඩා වැඩිපුර කතා කරනවා. ඔබ යමක් කරන්න උත්සාහ කරන බව කියන අවස්ථාවල ඔවුන්ද ඒ කරන්න සැලසුම් කරන බව කියනවා. ඒ ගැන පරිස්සමින් අවධානය යොමු කරන්න. ඔබ හොඳ මානසික තත්වයකින් ඉන්න විට හෝ සාර්ථකත්වයක් අත්පත් කරගත් විට ඔවුන් ඔබෙන් ඈත් වෙන්න හෝ ඔබව මග අරින්න උත්සාහ කරනවා. ඔබේ සාර්ථකත්වයට ඔබේ සතුටට ඔවුන් කැමැත්ත දක්වන්නේ නැහැ. සමහර විට අකමැති වුණත් කැමැති වගේ ඉන්න අවස්ථාත් තියෙනවා. ඒ වගේම ඔවුන් ඔබට යමකට ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව පිටුපස සැඟවුණු අපහාසයක් තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. නැත්නම් ඔයාට එයා උදව් කළේ නැත්නම් ඔය දේ ලබා ගන්න බෑ. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. මේ විදිහට ඔයා උත්සාහ කරලා ලබාගත් දේවල් අව탁සේරු කරනවා. ඉතින් ඊර්ෂ්‍යා කරන අය ඔබ ගැන හෝ ඔබේ ජීවිතය ගැන බොරු කතා හෝ ඕපාදූප පැතිරවීමට උත්සාහ කරන්න පුළුවන්. මේකෙන් ඔබගේ ප්‍රතිරූපයට හානි කරන්න පුළුවන්. ඔබ ඊට සාර්ථක ලෙස ජීවිතය ගත කරනවා නම් ඔවුන් ඒට අකුල් හෙලන්න බලනවා. ඒ ගැන පරිස්සම් වෙන්න. ඔව් ඒ වගේම ඊර්ෂ්‍යා කරන අයව හඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේවත් ඔවුන්ගේ හැසිරීම් රටාවන් තුළ නිතර දැක් ගන්නට පුළුවන්. කෙනෙකුගේ වාසනාවට හෝ සාර්ථකත්වයට සතුටු නොවීම. ඒ කියන්නේ ඔබ යම් සාර්ථකත්වයක් ලැබුව විට ඔවුන් සතුටු වෙන බවක් නොපෙන්වන අතර මවාපෑම් සහිත සිනහවකින් හෝ වචනයකින් පමණක් සුබ පතනවා. ව්‍යාජ සිනහවකින් ඔවුන්ගේ ඊර්ෂ්‍යා හැඟීම පෙන්눔 කරන්න ඉඩ තියෙනවා. තවත් අය ඔබ යම් අදහසක් ඉදිරිපත් කළාට පස්සේ ඔවුන් මුහුණට හොඳයි යයි කීවත් ඔබ නැති තැනදී ඒ අදහස විවේචනය කරනවා. ඔබගේ අදහස් වලට පිටුපසින් පෙහාර එල්ල කිරීම ඔවුන්ගෙන් දක්නට ලැබෙන ඊර්ෂ්‍යාව සහිත ලක්ෂණයක් වෙනවා. කවදාවත් ඔවුන් ඔබෙන් උපදෙස් හෝ උදව් ඉල්ලන්නේ නැහැ. ඒ වෙනුවට තවත් කෙනෙකුගෙන් උපදෙස් ගන්නවා. මේකෙන් පෙන්눔 කරන්නේ ඔබ ඔවුන්ට වඩා දක්ෂ බව පිළිගන්න අකමැති බවයි. ඒ අයුරින් ඔවුන් ඔබගෙන් උපදෙස් ලබා ගැනීම මගහැරීම සිදු කරනවා. වඩාත් දරුණු අය සමහර දරුණු අවස්ථාවන් නැති කරනවා. සමහර විට ඔවුන් ඔබට හානි කිරීමට උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබේ වැඩපොළේදී ලිපි ගොනු හෝ උපකරණ වලට හානි කිරීම
ඔබට මෙවැනි පුද්ගලයෙක් සමග කටයුතු කරන්න සිද්ධ වුණොත් ඔබ ඔබේ කාර්යයන් කෙරෙහි සහ ඔබේ දියුණුව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔබ මානසිකව වැටෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ඊර්ෂ්‍යා කරන අයව හඳුනා ගන්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේවත් ඔවුන්ගේ හැසිරීම් රටාවල නිතරම දැක ගන්න පුළුවන්. සමහර විශේෂ ලක්ෂණ වෙනවා. අධික ලෙස ඔබේ සාර්ථකත්වයට සුබ පතනවා. ඔබේ සාර්ථකත්වයක් ගැන දැනගත් විට ඔවුන් අධික ලෙස සතුටු වන බවක් පෙන්නනවා. නමුත් ඒ සතුට ඇත්තටම ඔවුන්ගේ හිතේ නෑ. මේක හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ වචන සහ ඔවුන්ගේ ශරීර භාෂාව අතර ඇති පරස්පරතාවයෙන්. පරිස්සම් වෙන්න ගොඩක්ම මේ වගේ අය ළඟින්ම ඇසුරු කරන අය වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් බොහෝ වෙලාවට තවත් අයගේ වැරදි සහ අඩුපාඩු ගැන නිතරම කතා කරනවා. Tamanට වඩා ඉහළින් ඉන්න අයව පහත් කර කතා කිරීමෙන් ඔවුන් Tamanගේ අනාරක්ෂිත බව, නොහැකියාව, අසාර්ථක තත්ත්වය වහගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම ඔබේ සාර්ථකත්වයන් පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම කරන්න ඉඩ තියෙනවා. ඔබ යම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තාම ඒක වෙනත් කෙනෙකුගේ උදව්වෙන් ලැබෙන දෙයක් බව හෝ ඔබ ඒක අත්පත් කරගත්තේ අසාධාරණ විදියකට බව ඔවුන් පිරිසක් අතරේ පතුරවනවා. උදාහරණයක් විදියට ඔයා දියුණු වුණ අවස්ථාවක අනෙක් අය සමග ඔය නම් නිදානයක් ගොඩ දාලා. එහෙම නැත්නම් මොකක් හරි හොර බිස්නස් එකක් කරනවා ඇති. ඒ වගේ දේවල් කියලා ඔබේ සාර්ථකත්වය පිළිබඳ වැරදි චිත්‍රයක් සමාජය තුළ ගොඩනගන්න හදනවා. ඔබ දියුණු වෙනවා දැක්කාම ඔවුන් ඔබට නොදැනෙන විදියට බාධා ඇති කරන්න බලනවා. උදාහරණයක් විදියට ඔබ යම් ව්‍යාපෘතියක් කරන විට ඒට අදාළ තොරතුරු ලබා නොදී ඉන්න පුළුවන්. නැත්නම් ඔබට දියුණු වීමට අවශ්‍ය පණිවිඩයක් නොකියා ඉන්න පුළුවන්. පසුව ඒක අමතක වුණ ආකාරයට කියන්න ඉඩ තියෙනවා. මේ ලක්ෂණ තියෙන හැම කෙනෙක්ම ඊර්ෂ්‍යා කරනවා කියලා කෙලින් කියන්න අමාරු වුණත් නිතරම මෙවැනි හැසිරීම් පෙන්නනවා නම් ඒ අය ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් සමග කටයුතු කරන විට ඔබේ අරමුණු සහ වැඩ කටයුතු ගැන අවධානය යොමු කරමින් පරිස්සමින් වැඩ කරන්න. මේ වගේ ලක්ෂණ තියන අය හඳුනාගත්තාම ඔවුන් එක්ක පරිස්සමින් වැඩ කටයුතු කිරීමෙන් ඔවුන්ගේ හැසිරීම ගැන අධික ලෙස අවධානය යොමු කිරීමෙන් පුළුවන් නම් හැකිතරම් අතේ දුරින් ඒ අයව තියාගන්න බලන්න. ජීවිත ගමනේ ඇතිවන නොයෙක් කරදර බාධක අතරට එන ඊර්ෂ්‍යාකාර මිනිසුන්ගෙන් අනවශ්‍ය කරදර ඇති නොවි හොඳ මිනිසුන් පිරිසක් ඔබේ ඇසුරට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.